ඔසොන් පොහොය දවසේ මිහින් තලා ගමන සහ අනුරාධපුර ගමන ට්‍රැවල් විත් තිසරස යන ගමන. අප මේ ගමන් කරන්නේ දෙමටකොට පහු කරලා කැලණි පාත්ම දෙසට. කැලණි පාරම ලංකාවේ දෙවන දිගම ගම වන කැලණි ගුව ආගම ස්ථානයේ ඉන්න පසු මේ කලින්නේ ගම් පහදින් ස්ථානය. මේ යන ගමනේදී බොහෝ දුම්රියන හම්බුනේ. මේ ඔබ දකින්නේ ඒ දුම්රියන. තවත් දුම්රියන. කොටුවේ සිට මඩ කලපුවා ගමන් මේ දේවී දුම්රිය ඔබ මේ හරිත වර්ණ විද්‍යාය දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලස්සන මේ දුම්රිය තමයි සංචාරය කරන්න හොඳ. මේ දුම්රිය මහව හදින් ගියාම මේ දුම්රිය සිද්ධාස්ථාන කරලාට ගමන් කරන්න පුළුවන්. ප්‍රධානම සිද්ධාස්ථාන යාපා. මහව හදින්
යාපහුවට සකේත කලාව ජනවිස් කලාව නරඹන විජිතපුර සමන් කරන්න මේ තවත් අපි සඳහන් කරේ සිද්ධස්ථාන වඳින්න යන විශේෂ දිනයක් නිසා ඉතින් දේවි දිනුවේ නන්න පුළුවන්. තවත් යාළුවෙක් ඉන්නවා බලමු ඒ යාළුවා කවුද කියලා. ඒ යාළුවා සම්බන්ධ වෙනවත් සමගම අපි සමුගන්නවා ඊළඟ කොටසේ හමු. මම travel with Sarasa.